කොන්නිච්චිවා ජපන් සක්මන් YouTube channel එකත් එක්ක වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා වීඩියෝ එකක් JLPT exam එකේ results sheet එක online apply කරන්නේ කොහොමද කියලා. channel එක තාම subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙනම යන්න. යාළුවන්ටත් බලන්න share කරගෙනම යන්න. මුලින්ම ඔයාලට කැමති වෙබ් browser එකක් use කරලා Google එකට ගිහිල්ලා JLPT GS කියලා type කරගන්න. ඊළඟට ඔයාලා මේ උඩම තියෙන link එකෙන් ඉස්සරහට යන්න. ඊළඟට ඔයාලා මෙතන තියෙන මේ login කියන option එක select. ඊළඟට ඔයාලා JLPT account එක හදද්දී use කරපු JLPT ID එකයි password එකයි මෙතන type කරගෙන login option එක select කරලා ඉස්සරහට යන්න. ඊළඟට ඔයාලා menu කියන option එක select කරලා මෙතන test result and certificate issuance කියන option එක select කරලා ඉස්සරහට යන්න. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලා අන්තිම ලියපු JLPT exam එකේ international mail කියන option එක select කරලා ඉස්සරහට යන්න. ඊළඟට ඔයාලට උතනින් බලා ගන්න පුළුවන් ඔයාලා JLPT exam එක හදද්දී දීපු address එක ඔයාලගේ නම ඒ වගේ විස්තර ඔයාලගේ postal code එක ওই postal code කියන තැනට enter කරාට පස්සේ ඔයාලගේ address එක එතනට ඔටෝම fill වෙනවා. ඔයාලා සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලගේ නම ඒ වගේ දේවල් හරිද කියලා චෙක් කරලා බලන්න ඕන. ඔය පහලින් තියෙන number certificate issue කියන option එක select කරලා ඔයාලට certificate ඕන කොපි ගාන ඔතන type කරගන්න. එතන ඔයාලට ඕන කොපි ගාන type කරාට පස්සේ pay for certificate issue කියන option එක select කරලා ඉස්සරහට යන්න. ඔතනින් ඔයාලට pay කරන්න පුළුවන් option ටික පෙන්වනවා. ඔයාලට credit card එකක් තියෙනවා නම් credit card එකෙන් pay කරන්න පුළුවන්. pay easy කියන option එක use කරලා ඔයාලට මේකේ payment එක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහළට යද්දි තියෙනවා convenience store. එහෙම නැත්නම් කොම්බිනි. එතන ඔයාලට payment එක කරන්න පුළුවන් කොම්බිනි එක select කරලා ඉස්සරහට යන්න. මෙතනින් අපි මුලින්ම බලමු credit card එකක් දීලා කොහොමද ඔයාලගේ certificate එකේ payment එක කරන්න කියලා. මෙතන ඔයාලට තියෙන pay for credit card කියන option එක select කරගෙන ඉස්සරහට යන්න. ඊළඟට ඔයාලගේ details මෙතන enter වෙලා තියෙන ඒවා හරිද කියලා
ඩබල් චෙක් කරගන්න. ඔතන තියෙන apply certificate issue කියන option එක select කරලා ඉස්සරහට යන්න. ඊළඟට ඔයාලගේ credit card details මෙතනට enter කරලා පහළට ගියාට පස්සේ මෙතනින් ඔයාලට ඔයාලගේ certificate එක apply කරන්න පුළුවන්. to confirm කරාට පස්සේ ඔයාලගේ certificate එක සති දෙකක් වගේ කාලයක් ඇතුළත ඔයාලගේ ගෙදරටම එනවා. ඊළඟට අපි බලමු convenience store එකක් කරහා කොහොමද ඔයාලගේ payment එක කරන්න කියලා. ඔතන ඔයාලට පහසු කොම්බිනි එකක් select කරලා පහලින් ඔයාලගේ නම enter කරගන්න. ඊළඟට ඔයාලා ඔතනින් පහළට ගියාට පස්සේ ওই විස්තර ඔක්කොම චෙක් කරලා මේ එක කොපි එකකට send එකක් වගේ මුදලක් මෙහෙන් අය කරනවා. ওই පහළම තියෙන apply certificate issue කියන option එක දීලා ඉස්සරහට යන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා family mart එකක් වගේ නම් මේක payment එක කරන්න යන්නේ ওই payment receipt number එකේ තියෙන code එක use කරලා ඔයාලට ඔය payment එක කරන්න පුළුවන්. ඔය payment එක කරාට පස්සේ ඔයාලගේ mail එකට email එකක් එනවා. ඔයාලා සාමාන්‍යයෙන් සති දෙකක් වගේ තුනක් වගේ ඇතුළත කාලයකදී ඔයාලගේ ගෙදරට ওই certificate එක එනවා. තවත් මේ වගේ videos බලන්න අපේ ජපන් සක්මන YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම sayonara.